සිද්ධාලේ පකන්දරේ රේගාව. එහෙනම් මොනවද කරන්නේ? නේ මෙල මිදිගෙඩිය වැටිලා. නෑ ලැන්ටානු මේ තොප්පිය. මොකද මේ? අර පත්තු කරන්නේ ලැන්ටානුම තියෙන්නේ. ලැන්ටානු නෙවෙයි හෙල්මට් එක. තොප්පිය අත වැහුවා. දැන් ඇති ගැව්වත්තේ. අයියෝ. කොහොමද ගහිල්ලා? අනේ මට නම් වැඩි. තොපේ තොප්. තොපේට මට නම් හරි ලක්ෂණයි. හරිම ලස්සනයි කොල්ලන් ගිහිල්ලා. බයි බයයි. ඒ මොකද? දුකයි දුකයි. දුකයි හොයන කොහමද? මට අදියේ වෙන්නේ. අර කොළුට මොකෝ අර මේ හුලං ගැහුවේ. හුලං ගැහුවේ රියු කරු පුරන්න. ඒකේ සිද්ධාලේප කතාවේ. සිද්ධාලේප කතාව ගහලා වැඩි ගම. හර කරන් ඉන්නේ නැති ගෙදර ඉඳලා. නෑ මම කොහෙවත් තියන්නේ සිද්ධාලේප ගෑවට වැඩක් නෑ. ඒ කඳ එනෝ එහෙම. ඒ ගෝංගද එනෝමයි. ගෝංගද? අනේ වලක ගොංගන්ද. එහෙම නෙවෙයි දරුවෝ. ඇති මැනිකේ. අනේ මට නම් මදි මැනිකේ. ඇති ගාන මැරෙන්න. මාමත් එක්ක ගියා. ඇති මාමත් එක්ක මනමාලකා. මොකෝ? ආසයි බයයි. දැන් ගැහුව හොඳ නෑ අපි. එහෙම නෙවෙයි දැන් කියන්නේ කොහොමද දන්නවද? දැන් කොම්බේ. කොම්බේ? කොම්බේ වගේ ඇත්ත දැන් කොහොමද මේ? කොම්බේ වගේ තමයි නම් මට පේන්නේ. වැස්සත් එක්කනේ. චි ගණකයි. අල්ල බලනවා. මොකෝ? ලැකයි ඔය. හඳ පායාගෙන. අල්ල නෙවෙයි අර. එහෙනම් රූටෝ. බුල්ටු. ඉල පායනෝ. ඉර පායනවා අර ඉර පායන. මේ හැම නෙවෙයි දරුවෝ. එහෙනම් තොම්බ තියලා ගහ ගන්න ඕන. අල්ල මට නම් බෑ වල්ලි. තොම්බට තියලා ගහන්න මට නම් බෑ. ඒ මොකෝ? අරයාගේ තොම්බට කිට්ටු වෙන්න බෑ බලල් ගූගලයි. ආපෝ මගේ තොම්බ ළඟට වෙල් කිට්ටු වෙන නංග ඔක තමයි තොම්බ නිකන් බලල් ගූගල. මං දැක්ක දවස් ඉඳලා ওই තොම්බ බලල් ගූගලයි. ඒක තමයි පුදුම කතාවක් කියන්නේ. මේ කාණ්ඩේ කො අනේ මට නම් බෑ. ඒ මොකෝ? මේක තොම්බ තියාගෙන ගහන්න බෑ. මේක තමයි බලල් ගූගලයි. ඔයෝ එයාගේ තොම්බ කුඩලුටු මාළු ගඳලු. එයා ගාවට කිට්ටු වෙන්න බෑ බොම්බෙලි කරවල ගලයි. අරයාගේ හතලු උණු ගඳලු. ඔව්. මේක තොම්බල ගාවට කිට්ටු කරන්න බෑ. මේක තොම්බ කසිතු ගඳයි. පොතියේ. ආපෝ එයා තරවුනේ වන්න. කොළුලුළු මාළු ගලයි මේ ගාව. නෑ නිකන් නරකාදි ගඳ වගේ දැනෙනු. කුණුලු එහෙම නෙවෙයි දරුවෝ. මාළු ගලයි. කුණුලු. දැන් මූණට මූණ බලන්. අහක බලන්. අහක බලන් ගහනවා තොඹ හවුට්ටුවේ. අද මූණට මූණ බලන් ගහනවා. අන්න හරි. සාර සංගකය පෙරුණ පුරාවිංග ගත්තු විසි මුනි බලංග අර ටීම් එක හුලං යාළු පුතේ. ඔයාට මුල හැදිලා වගේ. කොහෙද තවන්න තියා. මේ තුන් දෙනාගේ ටීම් එක හුලං ගිහිල්ලා. නැහැ මේ ඩොට් ඇවිල්ලා ලෙඩ බලනවා. ඈ? නලාව තියලා බලන කොල්ලට තියෙන ලෙඩේ මොකක්ද කියලා. තාම අහුවෙලා නැහැ දෙේ තියෙන තැන. තාම ලෙඩ තියෙන දර කොහොමවත් අහුවෙලා නැහැ. පින්නයි බැලුවේ. ඔව්. අර ඒකපත් මාරේ දෙක මේ දෙංගමාලේ. දෙංගමාලේ හැටි. අර යා ගිනිකොන පැත්ත බැලුවේ. මේයේ බූත් එක බලේ. එයාට බූත් එක බඩේලියනමයි. අර මගේ බයික් මේක ගැලවිලා මිදිගෙඩිය. බයික් එක ගැලවිලා. පොඩ්ඩක් කියන මේ මිදිගෙඩිය ගැලවිලා. මිනිගෙඩිය. මිනිගෙඩිය නේ කුළු ගෙඩිය. දැන් ඇතිනේ. අනේ මට මදි. මොකද? මට මදි. මේ කෙලවල්ලා දෙන්න මම. කෙලවල්ල. හතේ පුත්තල පුත්තේ. මටත් මට දරුවෝ. ඒ කොම්බුරුවට
මදි. අනේ දරුවා මට කොච්චර ගාවම මාති. තාපදන ගැහුවට පේන්නේ කල්ලාඩි දාලානේ. අනේ ඔයගේ මදිය. අනේ මෙයාට මදි නෝ. එයාට කොහොමද මදි? ඒක වැඩේනේ. මේ නාඩි හොලට ගැහුවට මදි කොච්චර ගැහුවා පේන්නේ දැන් නැහැ. මම පේනව නහන්න. මම දවල් පොට්ටේ. දවල් පොන නේ බෝලෝ. පොට්ට ගන්න. ඒ වුණාට මට ගාවම මාති. අබා මහින්ද බාව ලෝට්ටායකට ගිහිල්ලා. එයි නෑ. අයිතලා අර කිව්වත් වගේනේ. මේ දවස්වල පොලියට ආවේ. පොට්ට ගිහිල්ලා. දැන් ඇති නෑ මතන්. ඒ මත හිටි පුකේ. උකේ තමයි දැන්. දැක්කනේ දැන් කතා ඇති. දැන් කොහෙද යන්නේ? මම්මකෝ. වාමේ කුකුටා ගාලා. දැන් ගැහුවේ මෙච්චර වෙල හිටගෙනනේ. ඔය පැච්චර වෙල හිටගෙන ගැහුවේ. දැන් ඔය පාර ගහනවා නැගිටලා. නැකිටලා. හිටගෙනමකෝ නැගිටලමකෝ. නේ හාන්ති වෙලාගේ බුද්ධියගෙන වගේ. හාන්ති වෙල ගහන බෑ මෙතන. අලපතට වගේ. එයාත් තුරේ හාන්ති වෙල ගහන්න උලා පිට. නේ අර කොට්ටා. එන. වාඩි වෙලා ගහන්න එක්කෙනෙක් කොතනින් ඈඳි ගන්න. වාඩි වෙල ගහන්නලු වාඩි වෙලා. ඔය ගානේ. ඔය ගානේ ගන්න. මෙහෙ. ආ මෙහෙ. කොහෙද ආඩියට බිමට පනින්න නැතුව. කොහෙද මුහුදට පනින්න හදනවද? මල්ලි. ඔව්. ඔන්න මම වාඩි වෙනවා. ඔය වාඩි වෙන්න. ඔය මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්න ඔය පලාකල වාඩි වෙන්න. ඔය මොකද කරන්නේ? ඕගෙන තමයි කියන්නේ හිටගෙන වාඩි වෙලා ඉන්නේ. හිතේ. වාඩි වෙන්න අරිනවා මේ මිනිහයාට. මට පහසු විදියට බෑ මම වාඩි වෙන්න. නැතෝ පහසු විදියක් බලා ගන්න. මට නැතත් අනික් කටියට පහසු විදියට මම වාඩි අනේ වෙන්න. හරියට. කට්ටියක් වාඩි වෙන්න. ඔව් පහසු බං. මම වාඩි වෙන්නේ ඔහෙට පහසු විදියට. වාඩි වෙනවානේ. අවුරුවක් බෑ. මගේ ගාවි වාඩි වෙන්න ඕන ඔහෙ. එහෙමයි. ඔව්. ඔය අරයාගේ පහසුකමට වාඩි වෙයි. පොඩි කාලේ ඉඳලා අපි දෙන්න එකටනේ වාඩි උනේ මචං. එහෙනම් බුදුන් මේ දැන් වාඩි වෙලා ඔය තුන් දෙනා. අය තුන් දෙනා වාඩි වෙන්න. වාඩි වෙන්න වාඩි වෙන්න. වාඩි වෙන්න. මේ උදේ මේ අත්තේ මේ රැබදුල් කෝච්චිය වගේනේ. අත්තේ මේ උදේ පාන්දර කොහෙද යන්නේ? අපි යන යාපනයේ දුංගල ගෙන්න. ඔහෙ යන්නේ කොහෙද? කිනිකට වාඩි වුණා. හරියටම හරි පෙට්ටිය බෙල්ලුවා. සුනාමට හුණා පෙට්ටිය කඩුලා හොටි පෙට්ටිය කඩුලා. මේ තුන් දෙනා හතර මේ පස් දෙනා සුනාමට හුණා ආවුණා විගෝලිය හුණා සපත්තු හුණා ඔහෙ පේන්නේ සම්බල් හුණා ඔහෙ පේන්නේ අර ඉටිපල්ලමට මට. මේ හතර දෙනාගේම පීඩි පැනලා. ඒ යෝධ නැගිටිනෝ. යෝධයෝ යෝධා නෑ මිට්ටෝ පොඩ්ඩක් ඉන්නවා මේ හොබදාසකින් මෙහෙම වාඩි උනේ බා. හරි නියම වාඩි වෙලා දැන් ඔය තුන් දෙනාට නැගිට ගන්න නැගලා හිඩ වෙලා ඉන්නේ දැන් ඒ යමාලු. මේක නැගිට අර කට්ටියක උහුම යාත් දාන්නේ. ඔහොමයි දැන් ඔහෙනේ වාඩි වෙන්නේ කිව්වා අපිට. එහෙම හරියන්නේ නැහැ එහෙනම් මූණට මූණ බලන් වාඩි වෙන්න ඕනේ ඒ මගේ අනිත් එකත් එකයි නේද? මොකද? මූණට මූණ බලන් හා වාඩි වෙන්න ඕ දැන් ඇහිඳ ගත්තයි. තියෙන. නේ ඔය කාන්නේ මූණට මූණ බලාගෙන වාඩි වෙන්න ඔය දුන්නලක් වාඩිනේ මූණට මූණ බලාගෙන. එක ලැට්ටේ තුන වගේ වාඩි වෙන්නේ. ආන්න හරි එක නැටි හතර වගේ වාඩි වෙන්න දෙක දෙක ලැට්ටේ. දන්නම් හොඳයි මක්කද නැත්තේ ඒ වල්ලි. ඔව්. අවලිනා කෙට්ටු වෙනවා. ඔය මිනිඩින්ග. ඔයි මං වගේ කෙට්ටු වෙනවා. ඔය වගේ ගෙච්චිනොත් ඔයා අපේ බලන්න. තියෙවි. මෙහෙට රෙනෝ. මක්කයි අපොඩ එන්න බෑනේ. වෙන්නේ ඕක වැඩි බෑ. අර කට්ටිය හිට වෙනවා මේ අපේ බෝ. Yeah.
තුන් දෙනා වගේ. නෑ කටුක පාත්තනේ කොළුව වඩනවා. ඒ අර කොල්ලේ මේ ගහනවා. ගහනට මට්ටමට දාන්න. ඔළුවේ ගහනවා. එහෙම නෙවෙයි. ඈ. හන පිට ගහනවා කියන්නේ එක්කෙනෙක් කොතනින් වාඩි වෙන්නේ. ආ. ඒකට ආදි වෙලානේ. ඔව්. දුවා මේ වාඩි වෙලා වාඩි වෙලා පුකක් දෙවිලා මගේ. අර හත්තලා තියෙනවා. නෑ නෑ තකතර පිට අතුන් දෙනවා ඇති. අන වාඩි වෙනවා. හරිකෝ. විදු අප්පෝටි. ඔය නෙදිද? අර අඟුලිමාල තෙරුන් වහන්සේ හාජරයි. වාඩි වෙලා. නැගිටින්න. මට පහසු මෙහෙම. වාඩි වෙලා අරයාගේ ක්‍රමේ වඩාගෙන බලන්න. මම වාඩි වෙලා. ඕන මල්ලුව වාඩි වෙන්න. බෑනවා. අහක තියෙනවා. උන්නේ. වාඩි වෙන්නේ කොහොමද? මගේ ඉස්සරහට පස්සුපැත්තට ගන්නලුවා. කොහොමද? ටයිකල්ල බලන්න. මහා ගොන් කතාවක්. එහෙනම් ටයි කමුනේ. අන්න හරි. බෑ ඔයාගේ ඉස්සරහා පස්සට ගන්නවා. ඔය කට්ටිය ටයි කරන්නේ. ඔයාලා දෙන්නම ඉස්සරහා පස්සට ගන්න. මේ අපි දෙන්න දෙයකට යන්න. ඒක හොඳනේ. එහෙනම් ඔට්ටු හා. ආ. මාලි බඩ පෙරලවල ඔය වල. ටයි කමුනේ. ඔව්. දින්න බඩ පෙරල වල්ලෙමු. හරියටම හරි. ඔහෙල දෙන්න නගින්න. මොකද? ආබේ නගින්න. මට මේක බලන්න දැනෙන්නේ. උඹලා හිතුවා මම නැදුගම රාජයි කියලා. ඌ මැරුණා. නැගිටපන්. බුදුහාත්තර කිව්වේ අර තුන නම් හරි. ලිංගල් තුන වගේ තියලා ඉන්නේ. ඒක නැත්තේ තුන. ලිංගල්. ඕන ගහව දැන්. මොකද්ද? හොඳ වැඩක් කරන්නේ නැගිනේ. මොකද්ද? මට මතක නෑ ඒක. දැන් නාට්‍යයක් පෙන්නලා ඇයි? මොකද නාට්‍යය? ඒක පුකේ නාට්‍යය. පෝ බලුකුට බලන්න බැරුව ඇති. ඒ මල්ලි ඔහෙ බැලලා මං අල්ලන්න එපා හොඳේ. ඔය බඩින්න බෝ ඔය බැලුව මංගු. මං බැලුව බලා ගන්නගේ රාබු සූලක් කියන්නේ. එහෙනම් ඔට්ටුයි. පිරියෙන් ආසෙල ඕනවල අපේ මොලේ දුබෝ මුල වැඩම Karakolong gihila. Tuwang malakas. Tuwing karana. Ada madayna. Tuwang malakas. Tuwing karana.